සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම මගේ කවිය YouTube channel එකට අදත්. ඉතින් ඔන්න අදත් මම අරගෙන ආවා ස්ලිපර් ඩිසයින් එකක්. ඇත්තටම මේ ස්ලිපර් එක මම ඩිසයින් කරන්නේ කස්ටමර් කෙනෙක් මට දීපු ඕඩර් එකකට. ඉතින් එයා මට කිව්වේ එයාගේ ස්ලිපර්ස් ජෝඩුව පපළු දාලා ඩිසයින් කරලා දෙන්න කියලා. බොහොම චාම් විදියට. ඉතින් ඒක තමයි මම මේ පපළු එකින් එක කෝඩ් නූලට අමුණ ගන්නේ. ඔයාලා කෝඩ් නූල මුල පොඩ්ඩක් ලයිට් කරලා අරගෙන මේ පපළු අමුණ ගන්න. කෝඩ් නූල මුල ඉදිකටු තුඩුව වගේ හදා ගන්න. නැත්නම් පපළු අමුණන්න අමාරුයි. පපළු ඇමෙනු කෝඩ් නූල ස්ලිපර් එකේ පටියට පැත්තට දාලා මේ විදියට ගැට ගහලා ගම් දාලා අලව ගන්න. B6000 ගම් එක දාලා ඊට පස්සේ ස්ලිපර්ස් එක හලවලා මේ විදියට කෝඩ් නූල ඇදලා අරගෙන ඩිසයින් කරන්න පටන් ගන්න. ඉතින් මේ ස්ලිපර් එකක් මුලින් ඉඳලා කෝඩ් කරගන්න විදිය මම ගොඩක් වෙලාවට කියලා දීලා තියෙනවා කලින් වීඩියෝස් වල. ඉතින් මේ වීඩියෝස් බලලා හොඳ අදහසක් මේ ගැන ගන්න කියලා මම ඔයගොල්ලන්ට කියනවා. අද පළවෙනි වතාවට මේ වීඩියෝ එක බලන කෙනෙක් නම් ඔබ ස්ලිපර් ඩිසයින් ගැන කලින් දාපු වීඩියෝස් උත් බලන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඇත්තටම අපිට ඒක ලොකු ශක්තියක් වෙනවා දිගින් දිගටම මේ වගේ වටිනා වීඩියෝස් අරගෙන එන්න. මේ ස්ලිපර් ඩිසයින් කියන ව්‍යාපාරය අපිට ඉතාම වාසසහගත ව්‍යාපාරයක් වෙනවා පටන් ගන්නවා නම්. මොකද අපිට මේදී නරක් වෙලා අහක දාන්න විසි කරන්න කිසිම දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. පුංචිම කෝඩ් නූල් කැල්ලක්වත් විසි කරන්න එපා. ඒකත් අපිට මොකක් හරි ඩිසයින් එකක් දාන්න යොදා ගන්න පුළුවන්. ඒ වගේම තමා නිකන් රබර් සරප්පු ජෝඩුවක් මේ විදියට ඩිසයින් කරලා අරගත්තාම ගමනක් උනත් දාන්න පුළුවන්. ඇත්තටම ලස්සනයි. ඒ වගේම කකුල් වලට හරිම පහසුයි. කිසිම අපහසුතාවයක් නැතුව අපිට ගමනක් බිමනක් උනත් ලස්සනට මේක පළඳින්න පුළුවන්. තවත් දෙයක් මම ඔබට කියන්න ඕනේ. අපිට අපේ ස්ලිපර්ස් ජෝඩුව Tamanටම මේක ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්. ඔබ කොයි වයස් සීමාවක හිටියත් මේක ඉතාම ලේසියෙන් Tamanටම කරගන්න පුළුවන්. Taman දාන ස්ලිපර්ස් ජෝඩුව Tamanටම ඩිසයින් කරගන්න පුළුවන් Taman කැමති විදියකට. ඉතින් මේ වීඩියෝ එක බලන අතරතුර ඔබට හිතෙනවා නම් මේ අවශ්‍ය කරන අමුද්‍රව්‍ය මිලදී ගන්න කොහෙන්ද කියලා කොළඹ අවට ඉන්න කෙනෙක් නම් කොළඹ ගිහිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම කුරුණෑගල අවට ඉන්න කෙනෙක් නම් කුරුණෑගලින් ගන්න පුළුවන්. අවශ්‍ය කරන ටෙලිෆෝන් නම්බර්ස් දැනගන්න 076 5999 548 කියන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් තියන්න. ඒ වගේම ඔබ පුංචි දුවරු ඉන්න මවක් නම් ඔබ දන්නවා ඔබ කොයිතරම් ලස්සනට තමන්ගේ දියණියව සරසනවද කියලා. ඉතින් ඊටාම අඩු මුදලකින් ඒක කරගන්න පුළුවන් නම් ඔබත් කැමති වේවි. ඉතින් වර්ණ කීපයකින් ස්ලිපර්ස් මිලදී අරගෙන වර්ණ කීපයක මල් යොදලා කෝඩ් යොදලා ලස්සන ස්ලිපර්ස් ඩිසයින් කරගත්තොත් ඊටාම අඩු මුදලකින් ඔබගේ පුංචි දියණියව ඊටාම ලස්සනට සරසන්න පුළුවන්. ඉතින් මේ ස්ලිපර් ඩිසයින් කියන ව්‍යාපාරය පටන් ගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අපි පැකේජස් හදලා තියෙනවා ඔබට. ඔබේ අතේ ඇති මුදලට ගැලපෙන විදියට බලලා ඒවා අපෙන් ගන්න පුළුවන්. ඕනම වෙලාවක WhatsApp මැසේජ් එකක් යොමු කර තියන්න. ඉතින් අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් මම ඔබට කියන්න ඕනේ ඔබ ස්ලිපර්ස් ජෝඩි 10ක් ගත්තොත් මේ 10ම එකපාර කෝඩ් කරන්න එපා. අරගෙන කීපයක් ඩිසයින් කීපයකට කෝඩ් කරලා බලන්න. ඊට පස්සේ කවුරු හරි ඉල්ලුවොත් විතරක් මේක ඩිසයින් කරලා දෙන්න. නැත්නම් අපි හැම ස්ලිපර්ස් එකක්ම අපට ඕන විදිහට ඩිසයින් කරලා තිබුණොත් අපේ කස්ටමර් අපි ඩිසයින් කරලා තියෙන එකට කැමති නැතුව වෙන ඩිසයින් එකක් ඉල්ලුවොත් ඔන්න අපිට ආය අලුතෙන් ස්ලිපර්ස් මිලදී ගන්න වෙනවා එයාගේ ඩිසයින් එක හදලා දෙන්න. ඉතින් අපි මේක ඩිසයින් කරන්න නැතුව තියාගෙන හිටියොත් අපේ කස්ටමර් ඉල්ලන විදියට අපිට පුළුවන් මේක ඩිසයින් කරලා දෙන්න. ඉතින් හරියට අතහුරු කරගත්තට පස්සේ විනාඩි 20කින් වගේ ස්ලිපර්ස් ජෝඩුවක් අපිට ඩිසයින් කරලා ඉවර කරන්න පුළුවන්. ඉතාම ලේසියෙන්. එදිනදා ගෙදර දොර වැඩ කටයුතු කරගන්න ගමන් අපේ ප්‍රී ටයිම් එකේ අපිට පුළුවන් මේ ටික කරගන්න. ඉතාමත්ම ලේසියෙන් පහසුවෙන් ආදායමක් ලබා ගන්න පුළුවන් තත්වයකට ගේන්න පොඩ්ඩක් ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕන. එකපාරටම කලබල වෙන්නේ නැතුව ගහක් පැලයක් වුණත් හිටවලා එකපාරින්ම අපිට ඵලදාවක් ලබන්න බෑ. මුල් ඇදලා දළු දාලා පැලවෙලා මල් පිපිලා ඵලදා වෙන්න ටික කාලයක් යනවා. ඉතින් එතකන් අපි බලාගෙන ඉන්න ඕනේ. අන්න ඒ වගේ තමයි ඕනම ව්‍යාපාරයක් පටන් ගත්තාම
ඒක ස්ථාවර කරගන්න අපිට යම්කිසි කාලයක් ඒ සඳහා වැය කරන්න වෙනවා. තව දෙයක් තමා ඔබ හැමෝම කියන දේවල් පිළිගන්න කෙනෙක් නම් ඇත්තටම මේ වගේ ව්‍යාපාරයක් කරන්න අත ගහන්නවත් පටන් ගන්න හිතන්නවත් එපා. මොකද අපි අතර ඉන්න ගොඩක් දෙනෙක් දෙයක් කරන්න ගියාම හැම වෙලාවෙම කියන්නේ ඕක කරන්න බෑ ඔයාට කරන්න එපා හරියන්නේ ඔන්න ඔහොම කියන අය උත්සාහ කරලා හරි බලන්න කියන කෙනෙක් කලාතුරකින් තමා ඉන්නේ උදව්වක් කරන කෙනෙක් ඊටත් වැඩිය කලාතුරකින් ඉන්නේ. ඉතින් ඔබ මේ ව්‍යාපාරය පටන් ගන්න ඉන්න කෙනෙක් නම් පටන් ගන්නවා නම් මුලින්ම හිතන්න ඕන දෙයක් තමා අපි ස්ලිපර්ස් හැදුවත් නැතත් අපි මේක ඩිසයින් කරත් නැතත් මේක කරන අයත් ඉන්නවා. ඒ වගේම මිනිස්සු සෙරප්පු දාන එක නතර කරන්නේ නැහැ කියන එක හොඳට මතක තියාගන්න ඕන. අන්න එහෙම හිතලා ඔබ හොඳ සිතුවිල්ලකට ඇවිල්ලා මේ ව්‍යාපාරය පටන් ගන්නවා නම් පටන් ගන්න කියන එක තමා මට කියන්න තියෙන්නේ. මම අහලා තියෙනවා ලස්සන කතාවක් යකඩ විනාශ කරන්න කාටවත් බෑ. ඒ වුණාට යකඩ මතම බැඳෙන මලකඩවලට පුළුවන් යකඩ විනාශ කරන්න කියලා. ඒ වගේම තමා අපිව පහතට ඇදලා දාන්නේ අපි තුළම ඇති වෙන අශුභවාදී සිතුවිලිමයි. අපිට මේක කරන්න බෑ. කවුරුත් පිළිගන්නේ නැහැ ප්‍රතික්ෂේප වෙයි කියලා අපේ ඇතුළතින් ඇහෙන හඬට ඇහුම්කන් නොදී අපිට පුළුවන් නම් මේක පටන් ගන්න සහ ඉදිරියට කරගෙන යන්න ඔන්න අපිට ජයග්‍රහණයක් කරා ගෙනියන්න පුළුවන් අපේ ව්‍යාපාරය ඊටාම ලේසියෙන්. ඉතින් ඔබට පේනවා ඇති කතා කරගෙනම ලිප එකත් ලස්සනට ඩිසයින් වුණා. ඉතින් මේ විදියට පබල දාලා ඩිසයින් කරන එක නම් හරිම ලේසියි. ඉතින් අපි දැන් බලමු කොළවැල ඩිසයින් එක කොහොමද කරගන්නේ කියලා. ඊටම සුළු වෙලාවකින් මම මේක කියලා දෙනවා ඔබට. ඉතින් මේ විදියට කෝඩ් එක සවි කරගෙන මුලින් වගේම ක්ලිප් එක කෝඩ් කරගන්න කෝඩ් නූල් වාර 2-3ක් කෝඩ් කරලා ඉතින් මේ විදිහේ ක්ලිපර්ස් එකක් ඊටාම අලංකාරව අපිට ඩිසයින් කරගන්න පුළුවන්. ඔබට හිතන්නවත් බැරි විදියට ඒ තරමට ලස්සනට මේක ඩිසයින් කරගන්න පුළුවන් අපිට. මේ විදියට කෝඩ් නූල් වාර කීපයක් අපි මේ කෝඩ් කරගෙන ඊට පස්සේ අපි කරන්න ඕනේ කොළවැල අරගෙන B6000 ගම් එක දාලා කොළවැල මෙතනට අලව ගන්න ඕනේ. කොළවැල ස්ලිපර් එකේ පටිය වටේට මැනලා මුලින්ම මිම්මක් අරගෙන ඒක කපා ගන්න මතක් කරලා ස්ලිපර් එකේ පටිය ගානට මේ විදියට අලවලා අරගෙන කෝඩ් නූල් වාර 2-3කින් ආය පාරක් ස්ලිපර් එකට සවි වෙන විදියට කෝඩ් කරගන්න කොළවැල වැහෙන්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ ඒ කොළවැල පිටිපස්සට දාලා නිකන් ස්ලිපර් එක කෝඩ් කරගන්න ස්ලිපර් එකේ පටිය කෝඩ් නූල් වාර 10-15ක් කෝඩ් කරගන්න. ඔබට පේනවා ඇති කොළවැල මේ විදියට පිටිපස්සට දාලා සාමාන්‍ය විදියට ස්ලිපර් එක කෝඩ් කරගන්න කෝඩ් නූල් වාර 10-15ක් මේ විදියට කොළවැල පිටිපස්සට දාලා නිකම් පටිය කෝඩ් කරගන්න. ඊටාම ලස්සන ඩිසයින් එකක් මේක. ඉතින් ඔබ සාමාන්‍ය දුරක් නිකම්ම කෝඩ් එක කෝඩ් කරගෙන ඇවිල්ලා කොළවැල ඊට උඩින් තියලා ආපහු පාරක් ඒ කොළවැලට උඩින් කෝඩ් කරගන්න ඕනේ කෝඩ් නූල් වාර 2-3ක්. ඉතින් මේ විදියට කොළවැල සවි කරගත්ත ස්ලිපර් එකට අපි බලමු කොහොමද මල් අලව ගන්න කියලා. ග්ලූ ගන් එක ආධාරයෙන් අපිට ලේසියෙන්ම මල් අලව ගන්න පුළුවන්. ඔබට පේනවා ඇති මෙහි රටාව කොයි විදියටද යන්නේ කියලා. ඉතින් මම ගොඩක් වීඩියෝ එක දිග වෙන හින්දා සම්පූර්ණ ස්ලිපර් එක කෝඩ් වෙන විදිය ඕගොල්ලන්ට පෙන්වන්නේ නැහැ. ඉතින් අහගන්න දෙයක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරන්න. like එකක් comment එකක් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් අපිට ගොඩක් වටිනවා ඔබගේ like එක comment එක මේ වගේ වීඩියෝස් නැවත නැවත අරගෙන එන්න. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක් සියලු දෙනාටම. නැවත හමු වෙමු මේ වගේම ලස්සන වීඩියෝ එකකින්.